හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අද මෙන්න මේ UPS එක ගැන පොඩි ටිප් එකක් කියන්න තමයි ඔයාලට ආවේ. දන්නේ නැති කෙනෙක්ට සපෝට් එකක් වෙන්න පුළුවන් ඒක. මේ UPS එකේ මේක ProLink UPS එක. මේකේ කලින් එක වගේ නෙමෙයි පුෂ් බටන් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ ඔන් ඔෆ් කරගන්න. කලින් එකේ තිබ්බේ ලැච් වෙන ස්විච් එකක්. ඒ කියන්නේ එකපාරක් එබුවාම ඇතුළට එබිලා හිටිනවා. තව පාරක් එබුවාම එළියට එනවා. එහෙම ස්විච් එකක් තමයි තිබ්බේ. දැන් මේකේ තියෙන බටන් එකක් කෙනෙක්ට ගන්න කලින් හිතන්න පුළුවන් දැන් CCTV සිස්ටම්ස් එකකට වගේ නම් මේක දැම්මට පස්සේ පවර් කට් එකක් වෙලා බැටරිය ඩ්‍රේන් වෙලා අන්තිමටම ගිහිල්ලා ඕෆ් වුණාට පස්සේ ආයි ඊළඟ පවර් කට් එකෙන් පස්සේ පවර් ආවහම ආයි ගිහිල්ලා මැනුවලි ඔන් කරන්න ඕනද කියන ප්‍රශ්නේ ඉන්න පුළුවන් කෙනෙක්ට. මටත් කලින් මේ ප්‍රශ්නේ තිබ්බා. එහෙම අවශ්‍ය නැහැ. මේක පවර් ඔන් එකේ තියෙද්දි පවර් ඕෆ් වුණොත් ආයි පවර් ග්‍රිඩ් එකේ පවර් ආවට පස්සේ ඔටෝම මෙහා ඔන් කරගන්නවා. ඒ කියන්නේ පවර් තිබිලා බැටරි එක ඩ්‍රේන් වෙලා බෑකප් එකේ තිබිලා බැටරි එක ඩ්‍රේන් වෙලා ඕෆ් වුණාට පස්සේ ආයි ග්‍රිඩ් එකේ පවර් ආවට පස්සේ මෙයාම ඔටෝ ඔන් කරගන්නවා. අනේ ෆීචර් එක තියෙනවා. දැන් මෙයා මම සෙට් කරලා තියෙන්නේ බෑකප් එකේ තිබිලා බැටරි එක ඩ්‍රේන් වෙලා ඕෆ් වෙලා තියෙන්නේ. අපි බලමු ස්විච් ඔන් කරලා ඒ කියන්නේ දැන් ග්‍රිඩ් එකේ පවර් තියෙනවා. මම ස්විච් එක ඕෆ් කරලා තියෙන්නේ. ස්විච් එක ඔන් කරලා අපි බලමු මෙයා ඔන් වෙනවද කියලා. හරි දැක්කනේ ඔයගොල්ලෝ දැන් ග්‍රිඩ් එකේ පවර් තියෙන මෝඩ් එකට ආවා. දැන් UPS එක සම්පූර්ණ ඔන් වෙලා charge වෙන ගමන් තියෙන්නේ.